ඉතින් කොහොමද මගේ යාළුවනේ අද මම ඔයාලට අරන් ආවේ වෙනස් වීඩියෝ එකක්. මොකද මම කලින් දාලා තිබ්බේ මාළු ගැන සත්තු ගැන තමයි වීඩියෝ දාලා තිබ්බේ. ඉතින් මම අද අරන් ආවේ කවුරුත් දන්න රාජාල වලින් කොහොමද රොටි හදන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලන්න. ඔයාලට හොඳ නම් මේ වීඩියෝ එක අනිත් අයට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ අපි එහෙනම් බලමු කොහොමද රාජාල වලින් රොටි හදන්නේ කියලා. හරි යාළුවනේ අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ තියෙන රාජාල මෙතන රාජාල ග්‍රෑම් 500ක් තියෙනවා. අපි රාජාල තම්බන්න කලින් ඉස්සෙල්ලාම හොඳට අලේ හොදලා මේ විදිහට කුරුට්ට රහින්න ඕනේ. අපි ඊට පස්සේ කුරුට්ට රැහැලා ඒ අල මේ විදිහට මේ භාජනයට දා ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම අල ටික සුද්ධ කරන් යමු. යාළුවනේ ඊට පස්සේ අපි දැන් කුරුට්ට අරගත්තු රාජාල වල මේ විදිහට පොඩි කෑලි කපා ගන්න ඕන. මොකද එතකොට තමයි මේක තැම්බෙන්නේ හොඳට. මේ විදිහට අපි සුද්ධ කරගත්තු අල ටික මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. දැන් යාළුවනේ අපි අර සුද්ධ කරගත්තු අල ටික කෑලි වලට කපාගෙන ඉවරයි. අපි ඊට පස්සේ බලමු මේක කොහොමද තම්බ ගන්න කියලා. යාළුවනේ දැන් මම මේ රාජාල ටික තම්බ ගන්න ගෑස් එකේ තිබ්බා. දැන් අපි මේක තම්බ ගන්න ඉස්සෙල්ලාම ලුණු ටිකකුත් දාන්න ඕන. මේ යාළුවනේ මතක තියාගන්න ඕන මේ වගේ අත ගසනවා. ඒ හින්දා වතුර එකක් ඉස්සෙල්ලාම ලිපේ තියලා ඉන්න. නැත්නම් ඔයාලගේ අත කහනවා. කුණු වතුර එකක් ළඟින්ම තියන් ඉන්න. දැන් යාළුවෝ මේ විදිහට ලුණු ටිකක් දාගෙන අපි මේක තම්බ ගමු. සාමාන්‍ය විනාඩි 15ක් විතර තම්බ ගත්තාම ඇති ඔයාලට බලන්න මොකකින් හරි කූරකින් හරි ඇනලා තැම්බිලාද කියලා. යාළුවනේ දැන් අපි රාජාල ටික තම්බගෙන ඉවරයි. දැන් අපි බලමු රාජාල වලින් කොහොමද රොටි හදාගන්නේ කියලා. රාජාල රොටි හදන්න අපිට ඕනේ මෙතන තියෙනවා පිටි, පොල් තියෙනවා. ඊට පස්සේ යාළුවනේ මේ තියෙන රාජාල තම්බගත්තු වතුර දම් පාටයි. මේ තියෙන්නේ ලුණු, මේ තියෙන්නේ පොල් තෙල්. අපිට රාජාල රොටි හදන්න මේ ටික තමයි ඕනේ. යාළුවනේ මතක ඇතුව කවදාවත් මේ රාජාල තම්බපු වතුර විසික් කරන්න එපා. මේවා ගොඩක් ගුණයි, ප්‍රෝටීන්, විටමින් හැමදේම තියෙනවා. ඒ හින්දා අපි දැන් රාජාල රොටි අනාගන්නේ රාජාල තම්බපු වතුරෙන්මයි. අපි බලමු දැන් මේ රාජාල රොටි හදාගන්නේ කොහොමද කියලා. යාළුවනේ දැන් අපි රාජාල ටික මේ භාජනයට දා ගන්නවා. මොකද අපි ඉස්සෙල්ලාම මේ රාජාල ටික හොඳට පොඩි කර ගන්න ඕනේ. මේ විදිහට රාජාල ටික හොඳට පොඩි කර ගන්න ඕනේ. දැන් පේනවා යාළුවනේ රාජාල හොඳට පොඩි වෙලා තියෙන්නේ. අපි ඊට පස්සේ මේකට පිටි ටික එකතු කර ගන්නවා. මේ විදිහේ පිටි එකපාරම දාන්න එපා. ටික ටික දදා කලවම් කරගන්න.
යාළුවනේ අපි මේ රාජාල වලට දැන් මෙතෙන්ට දැම්ම පිටි ග්‍රෑම් 150ක් මේ විදිහට දාලා හොඳට කලවම් කරගන්න. අපි ඊට පස්සේ මේකට පොල් දා ගන්නවා. පොල් ග්‍රෑම් 150ක්. ලුණු ගොඩක් දාන්න එපා යාළුවනේ. මොකද අපි රාජාල තඹ ගද්දිත් ලුණු දැම්මා. හින්දා ලුණු ටිකක් දාගන්න. සාමාන්‍ය මේ සැඳි භාගයක් විතර දාගන්න. මේ විදිහට හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට පොල් තෙල් මේ සැන්ති 4ක් විතර දාගන්න ඕනේ. ටික ටික ඔහොම වටේටම වැටෙන විදිහට දාගන්න. මම තව පොල් තෙල් ටිකක් දාගන්නවා. යාළුවනේ දැන් මේකට දාන්න ඕන සියලු දේවල් දාලා ඉවරයි. අපි ඊට පස්සේ මේක හොඳින් අනා ගන්න ඕනේ. මේ විදිහට යාළුවනේ හොඳට කලවම් කරගන්න ඕනේ. හොඳට කලවම් වෙලා එද්දි ගොඩක් මේක සුවඳයි. ඒ වගේම ලස්සන පාටකුත් තියෙනවා. ධම්ම පාටයි. දැන් යාළුවනේ මේක හොඳට කලවම් කරලා අපි මේක විනාඩි 10ක් විතර තියන්න ඕන. හොඳට වහලා විනාඩි 10ක් විතර මේක ටිකක් පිපෙන්න තියන්න. යාළුවනේ මම ඔයාලට කිව්වා මේ අපි වතුර දාන්නේ රාජාල තඹගත්තු වතුර ඕනේ කියලා. ඒ වුණාට යාළුවනේ අපේ අර රාජාල පොඩි කරද්දී ඒකට වතුර දාන්න ඕනුන්නේ නැහැ. පොල් වලයි රාජාල වලයි තියෙන වතුරින් හින්දා අපිට වතුර දාන්න උවමනාවක් වුන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ පෙරාගත්තු රාජාල වතුර. ඉතින් මේක හොඳ ගුණයි. හොඳ ගුණ කොලේජන් එක. ගොඩක් රසයි යාළුවනේ. ඔයාලා මේක විසික් කරන්න එපා. මේක බොන්න ගොඩක් ගුණයි. ඉතින් මේ හරිම රසයි මේක. ඒ නිසා යාළුවනේ කවදා රාජාල තම්බලේ වතුර ටික විසික් කරන්න එපා. ඒක ඔයාලා බොන්න ගොඩක් ගුණ හින්දා. මේක හරිම රසයි යාළුවනේ. යාළුවනේ අපි දැන් මේක විනාඩි 10ක් තිබ්බට පස්සේ මේ විදිහට අරගෙන මේ වගේ ගුලි ගහ ගන්න ඕනේ. ගොඩක් ලොකු ගුලි හදා ගන්න එපා. වල අල්ලේ ප්‍රමාණයට වගේ ගුලි හදා ගන්න. ඔය යාළුවනේ දැන් අපි රාජාල 500න් ගුලි 1 2 3 4 5 6 7ක් හදාගෙන තියෙන්නේ. අපි බලමු මේක රොටි විදියට කොහොමද හදාගන්නේ කියලා. යාළුවනේ මේ විදියට අපි ගුලිය තුනී කරගන්නවා රොටියක් විදියට. මම නම් මේක පුච්ච ගන්න මේ විදියට පෑන් එක උඩින් කෙහෙල් කොලයකුත් තිබ්බා. කෙහෙල් කොලේ තියද්දි කෙහෙල් කොලේ හොඳට පොල් තෙල් ටිකක් ගන්න. කෙහෙල් කොලේ මේ තිබ්බම යාළුවනේ ගොඩක් රසවත්. ඒ ඔයාලට කැමති විදිහට අර රොටි පුච්චන විදිහටත් ඔයාලට පුච්ච ගන්න පුළුවන්. මේ විදිහට කරලා බලන්න මේක ගොඩක් රසවත්. ඉතින් අපි මේ විදිහට
හදමු රොටි. අනේ අන්න හොඳට ඒක පිච්චීගෙන එනවා. අනික යාළුවනේ කෙහෙල් කොලයක් උඩින් තිබ්බහම මේක අඩිය අල්ලන්නෙත් නැහැ. මේකම එක පැත්තක් විනාඩි 4ක් විතර තියලා ඊට පස්සේ ආය අනිත් පැත්තට හරව ගන්න ඕනේ. යාළුවනේ ඉතින් මේ තියෙන්නේ හදාගත්ත රාජාල රොටි. ඉතින් රොටි ගන්න ලුණු මිසක් ඕනේ හින්දා ලුණු මිසකුත් හදාගත්තා. බාහන ලස්සනට දම් පාටට තියෙනවා. හරි යාළුවනේ අපි දැන් හදාගත්තු රාජාල රොටියක් කාලා බලමු කොහොමද රහ කියලා. ඉස්සෙල්ලාම ලුණු මිස් ටිකක් දාගමු. ඇත්තටම මා රහයි. ඔයාලත් හදලා බලන්න. හරිම ඇත්තටම මා රහක්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. නිකන් පාන් පිට රොටි කනවට වඩා මේක කොච්චර ගුණද කියලා බලන්න. තව කෑල්ලක් කාලා බලමු. ඇත්තටම රහයි ලුණු මිසත් එක්ක නියමටම යනවා. මේ වාර අපි අනිත් හදන පොල් රොටි වගේ නෙමෙයි. හයිය නෑ මෙලෙක්. හින්දා ඉතින් ඕන කෙනෙකුට කන්න පුළුවන්. දත් නැති කෙනෙකුට පවා ඉතින් කන්න පුළුවන්. මේක ඇත්තටම හයිය නෑ. ඉතින් යාළුවනේ මම මගේ channel එක පුරාම දාලා තියෙන්නේ මාළු ගැන වීඩියෝ. ඉතින් යාළුවනේ මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා රාජාල වලින් රොටි හදන විදිය. ඉතින් හරිම රසයි රොටි. දැනුත් රොටි කැල්ලක් කන ගම තමයි මම මේ වලට කතා කරන්නේ. ඉතින් ඔයාලත් ගෙදරදී මේක හදලා බලන්න. ලොකු වියදමක් කියන්නේ අපිට කඩෙන් ගන්න තියෙන පොඩි දේවල්. ඉතින් ලොකු වියදමක් කියන්නේ හදලා බලන්න. නිකම් පොල් රොටි වලට ගොඩක්ම රසයි. ඉතින් ඔයාලත් කාලා බලන්න. ඉතින් යාළුවනේ මේ වගේම තව ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලව හම්බෙන්න එන්නම්. ඉතින් යාළුවනේ අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න, අනිත් අයට බලන්න, share කරන්න. ඉතින් අලුත් ලස්සන වීඩියෝ එකක් මේ වගේම වීඩියෝ එකක් මම ඔයාලට අරන් එන්නම්. ඉතින් යාළුවනේ හැමෝටම සුබ දවසක්. යාළුවනේ අමතක කරන්න එපා මම මාළු ගැන දාන එක නතර කරලා නැහැ. මම ඔයාලට මාළු ගැනත් ලස්සන වීඩියෝ ටිකක් ඉස්සරහට දාන්න බලාගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ ටිකත් බලන්න. ඉතින් යාළුවනේ හැමෝටම සුබ දවසක්. එහෙනම් මං ගිලෙන්න. බයි.